ඔන්න එහෙනම් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ දවස්වල හැමෝම වගේ හොයන මෙන්න මේ AI animal 3D වීඩියෝ හදන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ හදද්දී ඔයාලට සත්තුන්ගේ රූප වගේම මිනිසුන්ගේ රූපත් පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ වීඩියෝස් ගැන මෙච්චර මිනිස්සු උනන්දු වෙන්න හේතුව තමයි ඔයාලට පේන ඇති ඔයා YouTube එකේ එහෙම නැත්නම් TikTok එකේ මේ දේවල් ගැන කියලා සර්ච් කරාම මේ එන වීඩියෝස් වලට එන views කොච්චරනම් වැඩිද කියලා. ඒ කියන්නේ ඔයා අද මේ වීඩියෝ එක හරියට බලලා හදාගත්තොත් ඔයාට පුළුවන් අදම YouTube channel එකක් එහෙම නැත්නම් ඔයාගේම කියලා TikTok page එකක් පටන් අරගෙන ඒ කරා ඔයාටම කියලා follow base එකකුත් හදාගන්න. එහෙනම් ඔන්න ඔයාට දැන් පැහැදිලි ඇති අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මොකක් ගැනද කියලා. එහෙනම් ඉතින් ඔයාගේ like එක මේ වීඩියෝ එකට දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාට මේ වගේ වීඩියෝස් අපේ channel එක කරා දිගටම බලා ගන්න පුළුවන්. එහෙනම් තමයි කියන්නේ දැම්ම පල්ලෙහා තියෙන subscribe button එක බලලා Technology Suryaව subscribe කරගන්න කියලා. එතකොට අපි දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට මිස් කරගන්න නැතුව බලා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් ඉතින් යමු අපි අද වීඩියෝ එකට. සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම මම අද හදන්න යන්නේ පූසෙක් රයිස් එකක් හදනවා වගේ වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එක හදන්න නම් අපි ස්ටෙප් 3ක් හරියට ෆලෝ කරන්න ඕනේ. ඉතින් අපේ පළවෙනි ස්ටෙප් එක වෙන්නේ මේ වීඩියෝ එකට ගැලපෙන විදිහට මේ වීඩියෝ එකට අදාළ වෙන විදිහට අදාළ ප්‍රොම්ප්ට් ටික හදාගන්න ඕනේ. එහෙනම් ඔන්න අපි දැන් බලමු කොහොමද අපේ ප්‍රොම්ප්ට් ටික හදාගන්නේ කියලා. එහෙනම් ඔන්න අපි දැන් බලමු කොහොමද අපේ වීඩියෝ එකට අවශ්‍ය ප්‍රොම්ප්ට් ටික හදාගන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලම කියන්න ඕනේ මම මේ දේවල් ගින්නේ මගේ කම්පියුටර් එක පාවිච්චි කරලා. මොකද එතකොට මට කියලා දෙන්න සහ ඔයාලට තේරුම් ගන්න ලේසි වෙනවා. ඒ වුණාට ඔයාලට ඔයාගේ ෆෝන් එකේම පුළුවන් මම මේ දැන් කියන දේවල් ඒ විදිහටම කරගන්න. ඉතින් ඔයාලට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ Google එකට ගිහිල්ලා CoinChat 2.5 කියලා මෙන්න මේ විදිහට සර්ච් කරගන්න එක. ඉතින් මේව සර්ච් කරගත්තට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ රිසල්ට් එකක් ඇවිල්ලා තියෙනවා මෙතන. ඉතින් මේක උඩ එකපාරක් ක්ලික් කරගන්න. මෙහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට එනවා. ඉතින් ඔයා මේක පළවෙනි පාර පාවිච්චි කරනවා නම් ඔයාලට සමහර විට මෙතන login වෙන්න කියයි. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ email address එකක් select කරලා දීලා මෙතන login වෙන එක. ඉතින් මෙහෙම log වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන ඔයාගේ වීඩියෝ එකට අවශ්‍ය description එක දෙන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා මම මෙන්න මේ වගේ මෙතන type කරලා තියෙනවා. ඉතින් මෙතන මම කියලා තියෙන්නේ මට YouTube වීඩියෝ එකක් හදන්න ඕනේ පෝසෙක් රයිස් එකක් හදනවා වගේ ඒ වගේ මේ වීඩියෝ එක පටන් ගන්න ඕන මාකට් එකේ ඉඳන් කියලා. ඒ විතරක් නෙමෙයි මම මේක ඉල්ලලා තියෙනවා මගේ වීඩියෝස් එකට කොටස් පහක් ඒ කියන්නේ සිටුේෂන් පහක් ඕනි කියලා. ඉතින් ඔයාගේ වීඩියෝ එකට අවශ්‍ය ප්‍රමාණය ඔයාලට මෙතන දෙන්න පුළුවන්. ඒ වගේම මම මෙතන සඳහන් කරලා තියෙනවා ඔයාලට පේන්න ඇති මේ වීඩියෝස් පහෙම එකම එක්කිනා ඉන්න ඕනේ කියලා. ඉතින් මේ දේවල් ඔයාට ටයිප් කරගන්න අමාරු නම් ඔයාට පුළුවන් සිංහලෙන් ටයිප් කරලා ට්‍රාන්ස්ලේට් කරලා මෙතනට ගෙනල්ලා මේක පාවිච්චි කරන්න. ඉතින් කොහොම හරි ඔයාට අවශ්‍ය කරන දේ මෙතන ටයිප් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙන මේ ඇරෝ එක උඩ එකපාරක් ටච් කරන්න. මෙහෙම ක්ලික් කරාට පස්සේ ඔයාට පේනවා ඇති මේකට අවශ්‍ය දේවල් හැම එකක්ම මේකෙන් ඔටෝමැටික්ලි අපිට ලබා දෙනවා. ඉතින් අපි පොඩ්ඩක් වෙලා එමු මේ ටික සම්පූර්ණ වෙනකම්. ඔන්න එහෙනම් අපිට මේ වෙද්දී අපිට අවශ්‍ය ප්‍රොම්ප්ට් පහම ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන ප්‍රොම්ප්ට් පහක් ඇවිල්ලා තින්නේ මම කලින් කිව්ව විදිහට මම සිටුේෂන් පහක් ඉල්ලපු ඉඳා. ඔයාලට පේන ඇති මෙතන 1 කියන එකේ තියෙනවා හාල් ගන්න යනවා. ඒ වගේම මෙතනට කියනවා ගෙදරට අරන් එනවා. මේ වගේ දේවල් තියෙනවා. ඉතින් මේක ඔක්කොම සෙපරේට් වෙන්නේ ඔයා මෙතනට දීලා තියෙන දේ මත. එහෙනම් ඔන්න දැන් අපි අපේ වීඩියෝ එකට අවශ්‍ය වෙන ප්‍රොම්ප්ට් ඔක්කොම හදාගෙන ඉවරයි. එහෙනම් ඉතින් ඔන්න අපි මේ වෙනකොට අපේ වීඩියෝ එකට අවශ්‍ය වෙන ප්‍රොම්ප්ට් ටික හදාගෙන ඉවරයි. ඉතින් ප්‍රොම්ප්ට් ටික හදාගත්තාට පස්සේ තියෙන අපේ දෙවෙනි ස්ටෙප් එක. ඉතින් දෙවෙනි ස්ටෙප් එක තමයි මේ ප්‍රොම්ප්ට් පාවිච්චි කරලා ඒවා ඉමේජ් වලට ජෙනරේට් කරගන්න එක. එහෙනම් ඉතින් අපි දැන් බලමු කොහොමද මේ ප්‍රොම්ප්ට් ටික ඉමේජ් වලට කන්වර්ට් කරගන්නේ ඉමේජ් හදාගන්නේ කියලා. මේ ප්‍රොම්ප්ට් ටික පාවිච්චි කරලා අපි ඒවට අවශ්‍ය ෆොටෝස් හදාගන්න නම් අපි තවත් සයිට් එකකට යන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මේකේ අලුත් ටැබ් එකක් ඕපන් කරගන්න. ඒ වගේම එක දෙයක් කියන්න ඕනේ ඔයා මේ දේවල් ෆෝන් එකෙන් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඒ ලස්සනින්ම මේ ගත්ත ප්‍රොම්ප්ට් ටික ඔයාගේ නෝට්පෑඩ් එකේ එහෙම නැත්නම් WhatsApp එකේ වගේ සඳහන් කරගන්න. එතකොට ඔයාට ඔයාගේ ෆෝන් එකේ මේ වැඩ ටික කරගන්න ලේසි වෙනවා. ඉතින් එහෙම කරගත්තට පස්සේ ඔයාලට තියෙන අලුත් ටැබ් එකකට ගිහිල්ලා මෙන්න මේ වගේ Click Lumen AI කියලා සර්ච් කරගන්න එක. ඉතින් මෙහෙම සර්ච් වුණාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ විස්තරයක් තියෙනවා. ඉතින් මෙතන ඔයාලට පුළුවන් මෙන්න මේ කොට එකපාරක් ටච් කරන්න. මෙහෙම ටච් කරගත්තට පස්සේ ඔයා වෙන්නේ මේ වගේ තැනකට. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙන generate for free කියන කොට ටච් කරගන්න. ඉතින් මෙතනට ආවට පස්සේ ඔයාට පේන ඇති මෙතන ටිකක් තියෙනවා. ඉතින් මම මේ කලින් හදාගත්ත දේවල් වගේ prompt වලට අනුව ඉතින් මම ඔයාලට දැන් එකක් හදලා පෙන්නන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයා ජෙනරේට් කරගත්ත ප්‍රොම්ප්ට් තියෙන තැනට යන්න ඕනේ. එතනට ගිහලා ඔයාලට මෙන්න ප්‍රොම්ප්ට් 1 කියලා මෙන්න මෙතන එකක් තියෙනවා. ඉතින් ඒක අදාළව තියෙන මෙන්න මේ විස්තරය ඔයා මේ විදිහට කොපි කරගන්න. ඉතින් මෙහෙම කොපි කරගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ අපි දැන් ඕපන් කරගත්ත අලුත් සයිට් එකට, ඒ කියන්නේ Click Lumen සයිට් එකට යන්න ඕනේ.
ගැට පස්වාට පෙන මෙන්න මෙතන තියෙනවා describe your image කියලා එකක් තියෙනවා. මේකට එකපාරක් ක්ලික් කරලා ඔයාලට පුළුවන් අපි දැන් copy කරගත්ත විස්තරය මෙතන paste කරගන්න. මේ paste කරගත්තට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන ෆොටෝකුත් එක්ක වැඩි කිරීම එක තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ෆොටෝ එක එකපාරක් ටච් කරගන්න. මේව ටච් කරගත්තට පස්සේ අපි දැන් හදන්න යන්නේ ෂෝට් වීඩියෝ එකක් ඉඳලා අපි මෙන්න මෙතන තියෙන 9:16 කියන රේෂියෝ එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් ඔයා මේක ලොං වීඩියෝ එකක් විතර හදන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට පුළුවන් 16:9 කියන එකට ටච් කරගන්න. ඉතින් මෙහෙම ටච් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ ඉස්සරහ තියෙන දම් පාට අයිකන් එක උඩ එකපාරක් ටච් කරන්න. මෙහෙම ටච් කරද්දී ඔයාලට පේනවා ඉතින් මේ වෙද්දි ෆොටෝ එකක් ලෝඩ් වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඔන්න ඔයාලට පේනවා ඇති අපේ ප්‍රොම්ප්ට් එකට හදාලව පළවෙනි ෆොටෝ එක හරියට ජෙනරේට් වෙලා තියෙන්නේ. ඉතින් දැන් හිතන්නකෝ ඔයාට මේ ෆොටෝ එක සෙට් නෑ නැත්නම් ඔයා වෙන මොකක් හරි ෆොටෝ එකක් බලාපොරොත්තු වෙනවා කියලා. ඔයාලට කරන්න තියෙන්නේ අපි දැන් කොපි කරගත්ත ප්‍රොම්ප්ට් එකම ආයෙත් මෙතනට මේ විදිහට පේස්ට් කරගන්න. මේ විදිහට පේස්ට් කරලා ආයෙත් මෙන්න මේ දම් පාරේ උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාලට පේනවා ඇති මේක විදිහට තව එකක් ඔයාලට ලෝඩ් වෙනවා. ඔයාලට පේනවා ඇති ඒ ඩිස්ක්‍රිප්ෂන් එකටම තව අලුත් ෆොටෝ එකක් ඔයාලට ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට මේවා සෙට් නැත්නම් ඔයාලට සෙට් වෙනකම් මේක ජෙනරේට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේව ජෙනරේට් කරගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ ෆොටෝ එක ගාවට ගියාම මෙන්න මෙතන පේන ඩවුන්ලෝඩ් අයිකන් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේක උඩ ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඔන්න දැන් අපේ මේ පළවෙනි ප්‍රොම්ප්ට් එකට අදාළව අපි අපේ ෆොටෝ එක හදාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට ඊළඟ ප්‍රොම්ප්ට් එකටත් කරන්න තියෙන්නේ මේ විදිහට ප්‍රොම්ප්ට් එක සෙලෙක්ට් කරලා අතනට පේස්ට් කරලා ෆොටෝස් ටික හදාගන්න එක. ඉතින් මම එකින් එක කරන්න යන්නේ නැහැ මොකද ඔයාලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. මේ වෙනකොට ඔන්න අපේ ප්‍රොම්ප්ට් ටික පාවිච්චි කරලා අපි අපිට අවශ්‍ය ඉමේජ් ටික ජෙනරේට් කරගෙන තියෙන්නේ. ඉතින් මේවා ඉමේජ් එක ජෙනරේට් කරගත්තට පස්සේ අපි මේ ඉමේජ් ටික වීඩියෝස් වලට කන්වර්ට් කරගන්න ඕනේ. ඉතින් මේ වීඩියෝස් වලට කන්වර්ට් කරන කොටස ඔයා සම්පූර්ණයෙන්ම හරියට බැලුවොත් තමයි ඔයාලට මේ දේවල් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා මේකට ස්කිප් කරන්න නැතුව බලන්න. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ ඉමේජ් ටික වීඩියෝස් වලට කන්වර්ට් කරන්නේ කියලා. ඉතින් මෙතනදී මගේ දෙවෙනි ස්ටෙප් එකේදී මට කියන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා පික්ලුමන් සයිට් එකට පළවෙනි පාර ලොග් වෙද්දී ඔයාලට ලොග් වෙන්න ඉල්ලයි. ඉතින් මේ ඉල්ලුවත් ඔයාලට ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකක් දීලා ලේසියෙන්ම නොමිලේ ලොග් වෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේ වෙද්දී පික්ලුමන් එකේ මගේ වීඩියෝ එකට අවශ්‍ය වෙන ප්‍රොම්ප්ට් ටිකට ගැලපෙන ෆොටෝස් ටික හදාගෙන ඉවරයි. ඉතින් ඒ වගේම මම මෙන්න මෙතන ක්ලික් කරලා මම මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා මේක මේ විදිහට ඩවුන්ලෝඩ් වුණා. ඉතින් අපි දැන් බලමු මේක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මේ ෆොටෝ එක කොහොමද වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් මම යනවා new tab එකකට. new tab එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට සර්ච් කරගන්නවා. ඔයාලට පේනවා ඇති Hello AI කියලා එකක් තියෙනවා. ඉතින් වචන කිව්ව විදිහ නම් හරියද දන්නේ නැහැ. ඔයාලට පුළුවන් මේ අකුරු ටික මේ විදිහට ටයිප් කරගන්න. ඉතින් ටයිප් කරලා සර්ච් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ විස්තරයක් එනවා. මේක උඩ එකපාරක් ටච් කරගන්න. මෙහෙම ටච් කරගත්තට පස්සේ ඔන්න ඔයා ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ වගේ සයිට් එකකට. ඉතින් මේකෙත් ඔයාලට පළවෙනි පාර ලොගින් ඉන්නලා ඔයා පළවෙනි පාර ලොග් වෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාගේ ඊමේල් එක සාමාන්‍ය විදිහටම දීලා මෙන්න මෙතනට සෙට් වෙන්න. ඉතින් එහෙම ලොග් වුණාට පස්සේ ඔයාලට මෙන්න මෙතන පළවෙනි පාර ෆ්‍රී ට්‍රයල් කියලා ඔයාලට ක්‍රෙඩිට් 1000ක් නැත්නම් 1100ක් හම්බ වෙයි. ඉතින් ඔයාලට මේ ක්‍රෙඩිට් වලින් තමයි මේ වීඩියෝස් හදන්න තියෙන්නේ. ඉතින් ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. ඔයා දැන් මේකට සල්ලි දෙන්න ඕනද කියලා. ඉතින් මේ නොමිලේ දෙන ප්ලෑන් එකට තමයි ඔයා පළවෙනි පාර ලොග් වෙද්දී 1000ක් දෙනවා. ඊට පස්සේ ඔයා දවස ගාන ඔයාලට කොයින්ස් 100 මෙතන එකතු වෙනවා. ඉතින් මේ ක්‍රෙඩිට් එක පාවිච්චි කරලා අපි කොහොමද දැන් මේ වීඩියෝ එක හදාගන්නේ කියලා බලමු. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා create video කියලා එකක් තියෙනවා. මම මේකට ටච් කරගන්නවා. ඉතින් මෙතනට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන image history කියලා බටන් එකක් තියෙනවා. මේකට ටච් කරගන්නවා. මේකට ටච් කරගත්තට පස්සේ මම මෙන්න මේ විදිහට මගේ ෆොටෝ එක දාගන්නවා. ඉතින් මම මෙතන ෆොටෝ එක ගත්තේ මම ඊට කලින් මේක ටෙස්ට් කරපු ඉඳලා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ ෆොටෝ එක මෙන්න මෙතන select කරලා දීලා මේ ෆොටෝ එක මෙතනට ගන්න. ඉතින් මෙම ෆොටෝ එක ගත්තට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාගේ ප්‍රොම්ප්ට් එකට යන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා අපේ ප්‍රොම්ප්ට් ටික මෙන්න මෙතන තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති අපි මේක ගත්තේ මගේ වීඩියෝ එකට අදාළ පළවෙනි ප්‍රොම්ප්ට් එකේ ෆොටෝ එක හින්දා අපි මෙතන ගිහලා ගන්න ඕනේ පළවෙනි ප්‍රොම්ප්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක ආයේ මේ විදිහට select කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ ෆොටෝ එකට අදාළ ප්‍රොම්ප්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක හරියටම බලලා select කරගන්න මෙන්න මෙතනින්. select කරගත්තාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනට ගිහිල්ලා මේක මේ විදිහට paste කරගන්න. ඉතින් ඔන්න ඔයාලට දැන් මේ විදිහට paste වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපි කරන්න ඕන මේකට පොඩි කැමරා මූවමන්ට් එකක්, ඒ කියන්නේ පොඩි ඇන්ගල් එකක් දෙන්න ඕනේ. ඉතින් එහෙම දුන්නොත් තමයි පොඩි quality එකක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට ඒකට පුළුවන් මෙන්න මෙතන තියෙන මෙන්න මේ කැමරා icon එක නැත්නම් වීඩියෝ icon එකට ක්ලික් කරන්න. මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ free set එකක්ම හම්බ වෙනවා. ඉතින් ඔයා මේක වීඩියෝ එක ළඟට ගියට පස්සේ ඔයාලට පේනවා ඉතින් මේක වීඩියෝ එක පේන්නේ කොහොමද කියලා. කියන්නේ කැමරා ඇන්ගල් එකේ යන වීඩියෝ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ඔයා කැමති එකක් උඩ select කරගන්න. ඉතින් මම මෙන්න මේ උඩ තියෙන උඩ එකපාරට ටච් කරගන්නවා. ඉතින් ඔයාලට පස්සේ ටච් කරපු ගමන් මෙන්න මේ විදිහට ඇඩ් වුණා. මෙහෙම ඇඩ් වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතනට එන එක.
ඉතින් මෙතන පේනවා ක්‍රෙඩිට් 30ක් ඉල්ලලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට එක ෂෝට් වීඩියෝ එකක් හදන ක්‍රෙඩිට් 30ක් යනවා කියන එක. ඒ කියන්නේ ඔයාලට දවසට වීඩියෝස් 3ක් නොමිලේ හදා ගන්න පුළුවන්. ඊට වැඩි අවශ්‍ය නම් ඔයාලට පුළුවන් සල්ලි ගෙවලා මේ සයිට් එකට එකතු වෙන්න. ඉතින් මේ දේවල් හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේක උඩ ක්ලික් කරගන්න. එහෙම ක්ලික් කරාට පස්සේ ඔයාලට වෙනවා ක්‍රියේටින් කියලා වැඩිලා මෙන්න මෙතන එක ලෝඩ් වෙනවා. ඉතින් මම ඒක ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔයාලට මේ පේන්නේ මම කලින් මේ විදිහට හදාගත්ත වීඩියෝ එකක්. ඒ වගේම ඔයාලට මෙන්න මේ උඩ පේන ඇති අපි දැන් හදන වීඩියෝ එක මේ විදිහට ජෙනරේට් වෙනවා. ඒ වගේම පල්ලෙහා ලෝඩ් වෙනවා. ඉතින් මේක දැන් චුට්ටි වෙලාවක් යනවා. ඒ හින්දා අපි මේක ලෝඩ් වෙලා ඉවරනකම් පොඩ්ඩක් බලන් ඉන්න වෙනවා. දැන් ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට මේක ජෙනරේට් වෙන්න පටන් අරන් විනාඩි 19ක් යනවා කියලා පේනවා තියෙනවා. ඉතින් මේ විනාඩි 19ක් පෙන්නලා තියෙන්නේ අපි මේක නොමිලේ ප්ලෑන් එකකින් සබ්ස්ක්‍රිප්ෂන් එක ගන්න නැතුව පාවිච්චි කරන හින්දා. ඔය සබ්ස්ක්‍රිප්ෂන් එක ගත්තොත් ඔයාලට ඊට ඉක්මනට කරගන්න පුළුවන්. ඒ වුණාට එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඔයාලට මේක විනාඩි 19ක් යන්නේ නැහැ. ඊට අඩු කාලෙකින් ඉක්මනටම කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි මේක මේ විදිහට ජෙනරේට් කරගන්න පොඩ්ඩක් බලන් ඉමු. එහෙනම් ඉතින් ඔන්න ඔයාලට දැන් පේන ඇති මෙන්න මෙතන අපිට අවශ්‍ය ෂෝට් වීඩියෝ එක හැදලා තියෙන්නේ. ඔයාලට මේක ෂෝට් එකක් නේ තප්පර 6ක වීඩියෝ එකක් තමයි හැදලා තියෙන්නේ. අපි දැන් මේක උඩ ප්ලේ කරලා බලමු. ඔයාලට පේන ඇති මේ විදිහට ලස්සනට මේ වීඩියෝ එක කිසිම ලැග් එකක් නැතුව මේ විදිහට හැදලා තියෙනවා. ඉතින් මේක හැදුනට පස්සේ අපි දැන් මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඔයාලට පේන ඇති මෙන්න මේ වීඩියෝ එකේ මෙන්න මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් අයිකන් එක. ඉතින් ඔයාලට පුළුවන් මෙතන with watermark කියන එක දෙන්න. ඉතින් ඔයාලට watermark නැතුව ගන්න ඕන නම් මේකට මුදල් ගෙවන්න වෙනවා. ඉතින් ඔයාලට මුදල් නොගෙවා ගන්නවා නම් with watermark කියන එක තමයි ක්ලික් කරන්න වෙන්නේ. ඉතින් මෙහෙම ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වුණා. ඉතින් දැන් ඔයාගේ ෆෝන් එකට නැත්නම් කම්පියුටර් එකට මේ වීඩියෝ එක මේ විදිහට ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ. ඉතින් මෙහෙම තමයි ඔයාගේ ෆොටෝ එකක් වීඩියෝ විදිහට හරවන්නේ. ඉතින් ඔයාලට මේ විදිහටම පුළුවන් ඔයාගේ අනිත් ෆොටෝස් ටිකත් අනිත් ප්‍රොම්ප්ට් ටිකත් පාවිච්චි කරලා මේ වගේ ඔයාගේ වීඩියෝස් ඔක්කොම හදාගන්න. ඉතින් මේ ඔක්කොම හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒ ඔක්කොම එකතු කරලා පොඩි වීඩියෝ එකක් විදිහට සෙට් කරගන්න. ඉතින් ඔයාලට දැන් මේ බලා ගන්න පුළුවන් ඉන්නේ මම මේ විදිහට ජෙනරේට් කරගත්ත මගේ වීඩියෝ ෂෝට්ස් ටික පොඩි එඩිටර් ඇප් එකකින් එකතු කරගත්තට පස්සේ ඔයාලට පේන විදිය. ඉතින් ඔයාලට පුළුවන් මේකට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාන්න. එහෙම නැත්නම් සවුන්ඩ් ඉෆෙක්ට් එහෙම නැත්නම් මේ කුසව කතා කරනවා වගේ එක එක ජෙනරේටිව් වොයිස් දාන්න. ඉතින් මේ දේවල් ගැන දැනගන්න කැමති නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දෙන්න. මම ඒ වෙනුවෙනුත් වීඩියෝ එකක් ඔයාලට ගේන්නම්. ඔයා මේ වීඩියෝ එක මේ වෙනකන් සම්පූර්ණයෙන් බැලුවා කියන්නේ ඔන්න ඔයත් දන්නවා කොහොමද AI ඇනිමල් වීඩියෝ එකක් නොමිලේම ඔයාම හදාගන්නේ කියලා. ඉතින් මේ දේවල් සම්බන්ධව මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. අපි කමෙන්ට් සෙක්ෂන් එකේ මේ දේවල් ගැන කතා කරමු. ඒ වගේම ඔයා කැමතිද අපි අද හදාගත්ත වීඩියෝස් වලට එහෙම නැත්නම් අද හදාගත්ත වීඩියෝස් වල ඉන්න කැරක්ටර්ස් වලට හඬ කවන්න. එහෙම නැත්නම් කටහඬක් දෙන්න. ඉතින් මේ දේ ගැන කැමති නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා හැමෝම වගේ මේ දේ දැනගන්න කැමති නම් මම මේ දේ ගැන වීඩියෝ එකක් ඉස්සරහට ගේන්න. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ දේ ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් පල්ලෙහා තියෙන subscribe button එක බලලා අපිව subscribe කරලා දිගටම set වෙලා ඉන්න. අපි තවත් අලුත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.